Travel without travel අද අපි ඔබට තවත් ලංකාවේ සුවිශේෂී ස්ථානයක් ගැන විස්තර ගෙනාවා. ඉතින් අපේ channel එක subscribe කරලා අලුත් වීඩියෝ දාපු සැනින් නරඹන්න bell icon එකත් click කරලාම අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් අද අපි කියන්නේ සමහර මිනිසුන්ට ජීවිතයේ අවසන් මතකයන් සහිත වූ සුවිශේෂී ස්ථානයක් ගැන. ඒ තමයි බෝගම්බර සිරගෙදර. බෝගම්බර බන්ධනාගාරයේ ඉතිහාසය හරිම අපූරුයි. අක්කර 11ක භූමි භාගයක පැතිරී පවතින මේ බෝගම්බර සිරගෙදර ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම බන්ධනාගාරයයි. එතකොට විශාලතම බන්ධනාගාරය වෙන්නේ වැලිකඩ බන්ධනාගාරයයි. අවාසනාවන්ත මරණයකට මුහුණ දුන් ඇහැලේපොළ කුමාරිහාමි මහනුවර වැවේ ගිල්වා මරණයට පත්කිරීමෙන් අනතුරුව මල සිරුර ගොඩ ගැසුණු බවට පිළිගන්නා ස්ථානය පවා තියෙන්නේ මෙම බෝගම්බර බන්ධනාගාර සංකීර්ණය ඇතුළේ. උපරිම ආරක්ෂාව සහිත සිරගෙයක් වූ බෝගම්බර සිරගෙය ඉදි කරනු ලැබුවේ බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා ආණ්ඩුවේ උපදෙස් පරිදි 1876 වසරේදී. මේ රට ප්‍රථම බන්ධනාගාර හා පොලිස් කොමසාරිස්වරයා වූ එන්.ආර්. සොන්ඩර්ස් මහතාගේ අධීක්ෂණයේ යටතේ තමයි මේ සිදු වුණේ. ප්‍රංශයේ වැදගත් ඓතිහාසික සටනකට මුල් වූ බැස්ටිල් සිරගෙදර ගෘහ නිර්මාණ ශිල්පයට සමානව මෙම බෝගම්බර බන්ධනාගාරය නිර්මාණය කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම මෙහි විශේෂත්වයක් තමයි එය කිසිම තැනකින් වෙන්න වුණු තනි පාදමක් මත ඉදිකෙරුණු ආසියාවේ දිගම ගොඩනැගිල්ල වීම. මහල් 3කින් සහ සිර මැදිරි 328කින් සමන්විතයි. ඒ වගේම ලංකාවේ පළමු වරට එකවර තිදෙනෙකු එල්ලා මරා දැමිය හැකි ආකාරයේ එල්ලුම් ගහක් නිර්මාණය කර ඇත්තේද මේ බෝගම්බර බන්ධනාගාරයේ පමණයි. 1876 වසරේ සිට 1976 වර්ෂය දක්වා බෝගම්බර බන්ධනාගාරයේ ඇති මෙම එල්ලුම් ගසේ වැරදිකරුවන් 524 දෙනෙකු එල්ලා මරා දමා තිබෙනවා. මේ බෝගම්බර සිපිරිගය ගැන සඳහන් කරන විට අප මතකයට නැගෙන ප්‍රසිද්ධ කෙනෙක් ඉන්නවා. ඒ දෙද්දුව ජයතුංගලාගේ සිරිපාලන හොත් මරුසිරා. ඔහු 1975 වසරේ අගෝස්තු මාස 8 වෙනිදා බෝගම්බර සිරගෙදරදී එල්ලා මරා දමනු ලැබුවා. ඒ වගේම අතීතයේ මෙරට දේශපාලනයේ නිරතව සිටි ලංකා සමසමාජ පක්ෂයේ නායකයන් කිහිප දෙනෙකු වන ආචාර්ය එන්.එම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, ආචාර්ය කොල්වින් ආර්ත සිල්වා, එඩ්මන්ඩ් සමරක්කොඩි අත්අඩංගුවටගෙන බෝගම්බර සිරගෙදර විශේෂ සිරමැදිරියක රඳවා තැබුවා. බෝගම්බර සිරගෙදර පළමු එල්ලා මැරීමේ දඬුවම ක්‍රියාත්මක වුණේ 1880 දශකයේ මුලදී. නමුත් එදින එල්ලා මරණ දඬුවම ලබා දුන් පුද්ගලයාගේ නම තවමත් රහසක්. ඒ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ දඬුවම් ක්‍රමයේ යටතේ ඉතාමත් රහසිගතව සිදු වුණා. අතීතයේදී බෝගම්බර සිරගෙදර තුල සිදු වූ මරණ දඬුවම් බොහෝ විට අන් අයගේ මනසට බය ඇති කරන සිදුවීමක් වුණා. එල්ලා මැරීම සඳහා විශේෂ කාමරයක් සහ පාලක නිලධාරීන්ගේ නිරීක්ෂණය යටතේ ඉතාමත් සම්පූර්ණ ක්‍රමයක් තිබුණා. බොහෝ විට මේ එල්ලා මැරීමේ දඬුවම sannivedana රහිතව අලුයම් මොහොතක සිදු කළා. වර්තමාන ලේඛන අනුව අවසාන වරට එල්ලා මැරීමේ දඬුවමට ලක් වූ පුද්ගලයා ලෙස ඉතිහාසගත වෙලා තියෙන්නේ බේරුවල ප්‍රදේශයේ සිදු වූ ඝාතනයකට සම්බන්ධ වැරදිකරුවෙකු වූ ජෝසප් ජයම්පති නම් පුද්ගලයෙක්. ඒ දිනෙන් පසු මරණ දඬුවම නියම වුණත් ඒවා කිසිම දිනක ක්‍රියාත්මක කර නැහැ. බෝගම්බර බන්ධනාගාරය වසර 138ක් ක්‍රියාත්මක වුණා. 2014 ජනවාරි මාස 1 වෙනි දින සිට එය වසා දැමුණු අතර එහි කටයුතු පල්ලේකැලේ නව බන්ධනාගාර පරීක්ෂණයට රැගෙන ගියා. මේ බෝගම්බර බන්ධනාගාරය සංවර්ධන කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පවරන ලද්දේ වර්ෂ 2014 දී. 2019 අගෝස්තු 24 වන දින එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණු බෝගම්බර සංස්කෘතික උද්‍යානය මේ වන විටත් සංවර්ධන කටයුතු සිදු කෙරෙනවා. ඉතින් මේ බෝගම්බර බන්ධනාගාරයේ සිරකුටි
එහෙමත් නැත්නම් වාට්ටුවල බොහෝමයක් බිත්ති පුරා ඇත්තේ අඟුරු කැබැල්ලෙන් සිත්තම් වූ මානුෂීය සිතුවිලි. අඟුරු අතරින් නැති අකුරු කවි පදවැල් කියා පාන්නේ ජීවිතයේ යථාර්ථයමයි. මරණ දඬුවම් කාමරය, සිර කාමර, නීති සටහන්, එල්ලා මැරීමේ පද්ධතිය පවා අදද ඔබට නැරඹිය හැකියි. ඉතින් එක් කාලයකදී ශ්‍රී ලංකාවේ භයානකම සිරගෙදර ලෙස පෙනී සිටි බෝගම්බර අද සංස්කෘතික උද්‍යානයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අතීතයේ අඳුරු පැත්තක් වූ මේ ස්ථානය අද උරුමයක්, සිහිවටනයක්, සංචාරක ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.